එක්ක හොයමින් හිටියලු. එතකොට හයියෙන් අකුණක් ගැහුවලු. නැවේ එයා කාටවත් බය නොවී නැවට වෙලා කැළඹෙන මුහුද සටන් කරමින් හිටියලු. අම්මේ මොකද ඇයි එතකොට මේ කැළඹෙන්නේ? මොකද මුහුදු පතුලේ එච්චරටම රත්තරන් තියෙනවා. ඒකයි කැළඹෙන්නේ. අම්මේ ඔය රත්තරන් වලට කැමතිද? කියන්නකෝ අම්මේ. රත්තරන් වලට මොන කෙල්ලද කැමති? ඉන්නකෝ අම්මේ. මං ගිහිල්ලා මේ ලෝකේ තියෙන සේරම රත්තරන් ටික ඔයාට ගෙනල්ලා දෙනවා අම්මේ. හොඳේ? හරි පැටියෝ. දැන් නිදා ගන්නකෝ. හෙට උදේ ඇරලා අරගෙන එමු ඈ. ඇස් දෙක වහගන්න. මින් පස්සේ කිසිම කෙනෙක් එයා ගැන කියවන්නේවත් ලියන්නේවත් නැහැ. එයාගේ නම සහ හැඳුනුම ඉතිහාසයේ කිසිම පිටුවක නොතිබිය යුතුයි. මම හමුදාවට අණ දෙනවා. සහ මරණයේ වරෙන්තුව අත්සන් කරනවා. ඉන්දියාවේ සිටින ලොකුම අපරාධකාරයට එරෙහිව. උදේ පාන්දර 4ට ආනන්ද ඉල්වගෙන පහර කෑමකට ලක් වෙලා තියෙනවා සර්. ඒ මැදින් මිනිහට දීවැඩියාවෙ ඉඳ මොලේ රුධිර වහනේ වැඩි වෙලා මොලේ ලේ කැටි ගහිලා සර්. ඇත්තම කතාව කියනවා නම් මිනිහාගේ වයස වැඩි හින්දා අපි සත්කමක් කරන එකෙන් ඈත් කරලා තියෙන්නේ. අවංකවම කියනවා නම් එයාට තියෙන්නේ බොහොම පොඩි කාලයක් විතරයි.